මේක දිව්‍යමය බලයක් තියෙනවා කියලා කියන මිල කල නොහැකි ගලක් ගැන කතාවක්. දෙවියන්ගේ ආශිර්වාදයක් විදිහට මේ ගල ගෝත්‍රිකයින්ට ලැබිලා තියෙන්නේ. අසීමිත බලයක් තියෙන මේ ගල ලබා ගන්න ඩාර්ක් මැජික් කරන කර්බා ගෝත්‍රිකයින් ලොකු උත්සාහයක ඉන්නේ. එකපාරක් හරි මේ ගල එයාලගේ අතට ගියොත් මුළු ලෝකයම යක්ෂයන්ගේ පාලනයට නතු වෙනවා. ඒ නිසා මේ ගල ආරක්ෂා කරගන්න කාන්තාරා ගෝත්‍රයේ වැසියන් හැම වෙලේම සූදානමින් ඉන්නවා. මැජික් බලය සහ අභිරහස් වලින් පිරුණු 2025 අලුතින්ම නිකුත් වුණු කාන්තාරා චැප්ටර් 1 චිත්‍රපටයේ කතාව තමයි අද මම අරගෙන ආවේ. 8.7ක් වගේ ඉහළ IMDb අගයකුත් ලැබිලා තියෙනවා. අද කතාවෙත් අවසානිය වෙනකම්ම අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් වීඩියෝ එකට යමු. කතාව පටන් ගන්නේ රෑ ඝන කැලෑවක. ගෝත්‍රික පිරිසක් එයාලගේ ආගමික උත්සවයත් පවත්වනවා. හරියටම ඒ වෙලාවේ අදෘශ්‍යමාන බලයකින් කෙනෙක් එකපාරටම කැලේ අතුරුදන් වෙනවා. දවස් කීපයකට පස්සේ ඒ පුංචි පුතා තාත්තා නැතිවුණු තැනට වෙලා කල්පනා කරනවා. කොහොමද එයාගේ තාත්තා අතුරුදන් වුණේ කියලා එයා කල්පනා කරන්න පටන් ගන්නවා. ගමේ වැඩිහිටියෙක් කියනවා අතීතයේ ඉඳන්ම මිනිස්සුන්ගේ අසාධාරණය අපරාධ සීමාව ඉක්මවලා යනකොට මැවුම්කරු ඒව පාලනය කරන්න දිව්‍යමය බලවේගයක් එවනවා කියලා. කතාව අවුරුදු ගානක් අතීතයට යනවා. ඒ කාලේ කැලෑවැසියන්ව පාලනය කළේ සාමන් කියලා කුරිරු රජ කෙනෙක්. එයා මිනිස් ස්වරූපයෙන් හිටපු යක්ෂයෙක්. එයා තමන්ගේ යටත් වැසියන්ට ගොඩක් අසාධාරණකම් වද හිංසා කළා. මේ ගෝත්‍රිකයින් අතර හිටපු පුංචි ගෑනු ළමයෙක් දවසක් මාළු අල්ලනකොට වතුර යට තිබිල ලස්සන ගලක් දකිනවා. ඒ ගල ගමට ගෙනහින් පෙන්නුවම ගමේ අය කියනවා මේක අනිවාර්යෙන්ම දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙන ගලක් කියලා. ඒ නිසා එයාලා ඒ ගල එතනම තියලා වන්දනාමාන කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එතනට එන යක්ෂ රජා එකින් එකා මිනිස්සුන්ව මරලා ඇලේ වතුරට පා කරලා යවනවා. ඒ නිසා ඇලේ වතුර ලේ වලින් රතු පාට වෙනවා. දවසක් රජා එයාගේ පුතාත් එක්ක මුහුදේ නානකොට කෙනෙක් මාළු අල්ලනව දකිනවා. ඒ කෙනා ළඟ කන්තාරා කියලා හඳුන්වන අමිල මැණික් තියෙනවා. රජාට අනිත් හැමදේම තිබුණත් මේ කන්තාරා සම්පත තිබුණේ නැහැ. ඒ නිසා රජා ඒ මිනිසාට බල කරනවා ඒ සම්පත තියෙන තැනට එක්කන් යන්න කියලා. ගොඩක් දුර ගියාට පස්සේ එයාලා ඝන කැලෑවකට ඇතුල් වෙනවා. ඒ කැලෑව හරිම අමුතුයි. රජාගේ පුංචි පුතා රාජශේකරුත් මේ ගමනට එකතු වෙලා හිටියා. රජා පන්දමක් පත්තු කරද්දී එකපාරටම කැලෑවේ පරිසරය වෙනස් වෙනවා. අමුතු බලවේගයක් රජාගේ සෙබළුන්ව මරලා දානවා. අන්තිමට ඒ කළු මායාවෙන් රජතුමත් මැරෙනවා. මේ හැම දෙයකින්ම බේරෙන්නේ පුංචි රාජශේකර් විතරයි. එයා බයට දුවගෙන ගිහින් ගඟකට වැටෙනවා. ගඟේ පාවෙලා යන එයාව බේරගන්නේ කර්බා ගෝත්‍රිකයින්. කාන්තාරා ගෝත්‍රය දෙවියන්ව අදහනකොට කර්බා ගෝත්‍රය කළු මැජික් වලට යොමු වෙලා හිටියේ. රාජශේකර් රජතුමා සහ කර්බා ගෝත්‍රය අතර ලොකු මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. අවුරුදු ගෙවිලා ගියත් රාජශේකරට ඒ භයානක සිදුවීම අමතක කරන්න බැරි වෙනවා. මේ අතරේ කාන්තාරා ගෝත්‍රයේ දිව්‍යමය ගල ළඟ කොටියෙක් ආරක්ෂා කරන් ඉන්න පුංචි පිරිමි ළමයෙක්ව හම්බ වෙනවා. එයාලා ඒ ළමයට බයිරව කියලා නම තියෙනවා. අනික් පැත්තෙන් රාජශේකර් රජතුමාට දෙවනි පුතෙක් ලැබෙනවා. ඒත් ඒ ළමයාගේ ඇඟ සීතල වෙලා මැරිලා වගේ ඉන්නේ. කර්බා ගෝත්‍රිකයින් එයාලගේ කළු මැජික් වලින් ඒ දරුවව බේරගන්නවා. ඒ සිද්ධියෙන් පස්සේ රජතුමාගේ හිතේ කර්බා ගෝත්‍රය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. කාලයත් එක්ක ළමයි ලොකු වෙනවා. බයිරව වටා දිව්‍යමය බලයක් තියෙනවා. කාන්තාරා ගෝත්‍රයේ සිරිතක් තමයි එයාලගේ අස්වැන්නෙන් කොටසක් දෙවියන්ටත් තව කොටසක් කැලෑවේ කෙළවරේ ඉන්න යක්ෂයෙකුටත් වෙන් කරන එක. රජතුමාගේ පුතාගේ නම කුල්ශේකර්, දුවගේ නම කනක්වති. කුල්ශේකර්ට රජකම ලැබුණත් එයා හරිම අහංකාර උඩඟ කෙනෙක්. දෙවියන් ගැන විශ්වාසයක් එයාට තිබුණේ නෑ. රජවෙච්ච ගමන් එයා කාන්තාරා ගෝත්‍රයේ සම්පත හොයාගෙන යන්න පටන් ගන්නවා. කුල්ශේකර් විනෝදට වගේ කැලේ සත්තු මරනවා. ඒත් පුදුමයකට වගේ එයාගේ සෙබළු ඒ සත්තුන්ගේ මලකුණු ගන්න යනකොට ඒව අතුරුදන් වෙලා. ඇත්තටම වෙන්නේ බයිරවයි ගමේ අයයි එකතු වෙලා රජාගේ සෙබළුන්ට පහර දීලා ඒ සත්තුන්ව ආපහු අරගෙන එක සෙබලෙක්ව අල්ල ගන්නවා. කාන්තාරා ගම්නායකයා රජවරුන්ටින් එන මේ ප්‍රහාර ගැන කතා කරනවා.
ඒත් බයිරවට මේ යක්ෂ කතා විශ්වාස නෑ. එයා අල්ලගත්ත සෙබලා චින්නුව රවට්ටලා එයාගේ රාජධානියට එක්කන් යන්න කැමති කරගන්නවා. නිකන් බලලා එනවා කියලයි පොරොන්දු වෙන්නේ. රාජධානියට ඇතුල් වෙන්න එයාලා සෙබළු වගේ වෙස්වලා ගන්නවා. එයාලට ඇතුළට යන්න අවසර ලැබෙනවා. රාජධානිය ඇතුලේ කුල්ෂේකර් හරියට පාලනයක් නොකරන බේබුදු කෙනෙක් කියලා පේනවා. අනතුරු එංගවීම් තිබුණත් බයිරවට කනක්වතී කුමරියව බලන්නම ඕන වෙනවා. බයිරවඩ කට්ටිය රාජධානිය හරහා යනකොට මිනිස්සු විඳින දුක දකිනවා. එකපාරටම ගල් කැබැල්ලක් වැදිලා මීවදයක් ඇවිස්සෙනවා. හැමෝම දුවනවා. මේ කලබලය මැද කනක්වතී කුමරිය බිම වැටෙනවා. බයිරව රෙද්දකින් එයාව වහලා බේරගන්නවා. මේ තමයි එයාලා දෙන්න මුණ ගැහෙන පළවෙනි වතාව. කුමරියගේ තොල උඩ වහන මීමැස්සෙක්ව බයිරව හිමින් අයින් කරනවා. කුමරිය අහනවා එයා සෙබලෙක්ද කියලා. බයිරව තරහින් උත්තර දෙනවා. එයාගේ කට්ටිය එයාව එතනින් අරන් යනවා. මේ අතර චින්නු එයාගේ පෙම්වතියත් එක්ක ඉන්නකොට කන්තාරා කට්ටිය ව්‍යාජ සෙබළු කියලා රජාගේ අයට අහුවෙලා කීප දෙනෙක්ව අල්ලගන්නවා. බයිරව ආපහු සටන් කළත් අන්තිමට එයාවත් අල්ලගන්නවා. බීමත් කුල්ෂේකර් එයාලබින් ප්‍රශ්න කරනවා. බයිරව කියනවා එයා කන්තාරා වලින් ආවේ කියලා. ඒක අහලා හැමෝම පුදුම වෙනවා. කුල්ෂේකර් චෝදනා කරනවා එයාගේ සීයා මැරුවේ එයාලා කියලා. ඒ වෙලාවේ වයසක ශේඛර් රජතුමා එතනට එනවා. බයිරව නිර්භීතව එයාට කතා කරලා මතක් කරනවා එක කාලෙක කන්තාරා මිනිස්සු එයාට කරුණාව පෙන්නුවා කියලා. රෑකෑම මේසේදී කුල්ෂේකර් ගෝත්‍රය මරණව කියලා කෑ ගහනවා. කනක්වති එයාගේ අයියට බනිනවා බයිරවගේ ශක්තිය හඳුනා ගන්න බැරි වුණාට. මේ අතරේ පීපී කියලා කෙනෙක් හිර කරගෙන ඉන්න කන්තාරා මිනිස්සුන්ව බය කරන්න ගිහින් බයිරව හිරගෙදර දොර කඩනකොට එයාම බය වෙලා දුවනවා. වහලට නැගලා බලනකොට බයිරව රාජධානියේ කුඹුරු දකිනවා. එයාට අලුත් අදහසක් එනවා. එයාලටත් ගොවිතැන් කරලා අස්වෙන්න විකුණලා ජීවත් වෙන්න පුළුවන් කියලා එයාට තේරෙනවා. එයාලා මුරකරුන්ව රවට්ටලා ගමට පැනලා ගිහින් ගොවිතැන් කරන්න පටන් ගන්නවා. එයාලා සාර්ථක ගොවියෝ වෙනවා. තමන්ගේ අස්වැන්න පොළට අරන් යනවා. මේ ආරංචිය දැනගන්න කුමරිය බයිරවව කැඳවනවා. ඇය වෙළඳාම් කරන්න ඕන නිලබල පත්‍රයක් හදලා දෙනවා. එයාලා අතර සම්බන්ධයක් පටන් ගන්නවා. බයිරව වෙළඳ උපක්‍රමය ගැන ගන්නවා. එයා කුමරියට කියනවා එයා එනවනම් එයා එක්ක යන්න ඕන කියලා. කුමරිය ඒකට කැමති වෙනවා. අලුතින් ගොවිතැන් කරන්න ඉඩමක් හොයනකොට බයිරවගේ කණ්ඩායමට කොටියෙක් මුණ ගැහෙනවා. කොටියා එයාලට මොකක් හරි කියන්න හදනව කියලා බයිරවට තේරෙනවා. කොටියාගේ ඇස් රතු වෙනවා. බයිරවට දිව්‍යමය බලයක් දැනෙනවා. එයා තේරුම් ගන්නවා මේ ඉන්නේ අවුරුදු ගානකට කලින් දිව්‍යමය ගල හම්බ වුණු තැන කියලා. එයාලා කොටියා පස්සෙන් ඝන කැලාවට යනවා. කැලාවේදී අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. මිනිස්සු අතුරුදන් වෙනවා. බයිරවට තේරෙනවා මේ ඩාර්ක් මැජික් කරන කර්බා ගෝත්‍රයේ සීමාව කියලා. කර්බා ගෝත්‍රිකයින් එයාලට පහර දෙනවා. කන්තාරා මිනිස්සු එයාලගේ විශේෂ සංනිවේදන ක්‍රම පාවිච්චි කරලා එකතු වෙනවා. බයිරව කර්බා ගෝත්‍රයත් එක්ක සටන් කළත් එයාලා ඩාර්ක් මැජික් පාවිච්චි කරන නිසා බයිරවටයි එයාගේ කට්ටියටයි දරුණු වේදනාවක් දැනෙනවා. වඳුරු රංචුවක් පහර දෙන්න හදනකොටම කොටිය ඇදිත් එයාලව බේරගන්නවා. ආපහු ගමට ආවම ගම් නායකයා අතීතය පැහැදිලි කරනවා. කර්බා ගෝත්‍රය දිව්‍යමය බලය ලබා ගන්න වෙස්වලාගෙන කන්තාරා ගමට ඇවිත් තියෙනවා. එයාලා රහසින් ඩාර්ක් මැජික් කරලා තියෙනවා. ඒක දැනගත්තම කන්තාරා මිනිස්සු සටන් කරලා කොටියාගේ උදව්වෙන් කර්බා ගෝත්‍රය පන්නලා තියෙනවා. මේ වෙනකොට බයිරව බණ්ඩර්ගර් ප්‍රදේශය කුල්ෂේකර්ගේ පාලනයෙන් නිදහස් කරගෙන තියෙනවා. මේක දැනගන්න වයසක ශේඛර් රජතුමා කන්තාරා පරාජය කරන්න කර්බා ගෝත්‍රියත් එක්ක එකතු වෙන්න සැලසුම් කරනවා. ඒත් එයාගේ පුතා කුල්ෂේකර් තාත්තට හොරෙන් කන්තාරා ගමට පහර දෙන්න තීරණය කරනවා. එයා තාත්තට බෙහෙත් දීලා මත් කරලා ගම විනාශ කරන්න පිටත් වෙනවා. කුල්ෂේකර්ගේ හමුදාව නිදාගෙන ඉන්න කන්තාරා ගම්වැසියන්ව මරා දමනවා. කැලේ ඉන්න බයිරවට කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එනවා. එයාගේ අම්මව මරනවා එයා ඇස් දෙකෙන් දකිනවා. දරාගන්න බැරි දුකෙන් සහ තරහෙන් දිව්‍යමය ආත්මයක් බයිරවගේ ඇඟට ඇතුල් වෙනවා. දෙවියන්ගේ බලයෙන් බයිරව තනියම කුල්ෂේකර්ගේ හමුදාව විනාශ කරනවා. ගමේ අයට තීරණවා එයාලගේ දෙවියන් බයිරව හරහා ඇවිත් එයාලව බේරගත්තා කියලා. කුල්ෂේකර් මැරුම් කනවා.
පහුවදා උදේ වයසක රජතුමා නැගිටිනකොට එයාගේ පුතා මැරිලා කියලා දැනගන්නවා. කාන්තාරා ගම විනාශ වෙලා. අසල්වැසියන් එයාලට ආපහු ගොඩ නැගෙන්න උදව් කරනවා. රාජධානියේ ශිවලිංගය දෙකට පැලෙනගා ඒක නරක පෙරනිමිත්තක්. කනක්වති කුමරිය කාන්තාරා ගමට ගිහින් එයාලගෙන් උදව් ඉල්ලනවා. එයාලව ආරක්ෂා කරගන්න එයාලගේ ගල රාජධානියට ගේන්න කියලා අය ඉල්ලනවා. භෛරව ඒකට අකමැති වුණත් කුමරිය අහනවා එයාගේ තීරණයද නැත්තම් දෙවියන්ගේ තීරණයද කියලා. එයාලා පූජාවක් තියෙනවා. දෙවියන් වැඩිහිටියෙක් හරහා කතා කරලා කියනවා තමන් දෙගොල්ලන්වම ආරක්ෂා කරන නිසා රාජධානියට යන්න කැමතියි කියලා. දිව්‍යමය ගල රජමාලිගාවේ ටෙන්පත් කරනවා. භෛරව දිනාගත්තු ඉඩම් වෙනුවට රාජධානියේ ඉන්න හැම වහලෙක්වම නිදහස් කරන්න රජතුමා එකඟ වෙනවා. භෛරව ඒකට කැමති වෙනවා. එදා රෑ භෛරව හීනෙන් දකිනවා කර්බා ගෝත්‍රය එයාගේ ගමේ ඩාර්ක් මැජික් පතුරවනවා. එයා නැගිටිනකොට දකිනවා ගමේ හැම ළමයෙක්ම ලෙඩ වෙලා. එයාට තේරෙනවා මේක ලොකු කුමන්ත්‍රණයක් කියලා. භෛරවට හැමදේම තේරෙනවා. කුමරියව ඉපදුණු වෙලාවේ බේරගත්තේ කර්බා ඩාර්ක් මැජික් වලින්. ඇයයි එයාගේ තාත්තායි කර්බා ගෝත්‍රයයි එකතු වෙලා තමයි දිව්‍යමය ගල ගෙන්නගෙන තියෙන්නේ. දෙවියන් ගමෙන් ගිය නිසා දැන් කර්බා ගෝත්‍රයේ බලය වැඩි වෙලා. භෛරව තමන්ගේ මිනිස්සුන්ව යුද්ධයට සූදානම් කරනවා. යුද්ධය පටන් ගන්නවා. කාන්තාරා මිනිස්සු දන්නවා එයාලා මුහුණ දෙන්නේ බලවත් හතුරෙකුට කියලා. කර්බා ගෝත්‍රය ශේකර් රජතුමාට එයාගේ තාත්තගේ ආත්මය ඇතුල් කරලා තවත් බලවත් කරලා තියෙනවා. කනක්වති ඩාර්ක් මැජික් බලයෙන් සටන් කරනවා. භෛරවට තනියම සටන් කරන්න අමාරු වෙනවා. ඒ වෙලාවේ වැඩිහිටියෙක් එයාගේ මාමා තමන්ගේ ජීවිතය පූජා කරලා භෛරවට කියනවා එයාගේ උපත ගැන ඇත්ත දැනගන්න එයාව හම්බ වුණු ගුහාවට යන්න කියලා. මාමා රජතුමාව නවත්තගෙන ඉන්න අතරේ භෛරව ගුහාවට යනවා. ඇතුලේ එයාට ශිවලිංගයක් හම්බ වෙනවා. යක්ෂයෙක් පහර දෙනවා. භෛරව ශිවදෙවියන්ගේ ත්‍රිශූලිය අතට ගන්නවත් එක්කම එයාගේ ඇස් රතු වෙනවා. එයාට එයාගේ ඇත්ත දිව්‍යමය බලය තේරෙනවා. යක්ෂයා එයා ඉස්සරහ දන ගහනවා. එයා කොටියෙක් එක්ක යුද්ධ පිටියට ආපහු වෙනවා. එයා කර්බා නායකයව මරලා අන්තිමට කනක්වතීවයි එයාගේ තාත්තාවයි මරලා දානවා. දෙවියන්ව ආපහු කාන්තාරා ගමට ගේනවා. උත්සවයක් අතරතුරේදී භෛරව එයාගේ තාත්තවගේම අර ගුහාව ඇතුලේ අතුරුදන් වෙනවා. කතාව ඉවර වෙන්නේ කතාව මුලින්ම හිටපු ළමයා දැන් ලොකු වෙලා අහනවා ඒ ගුහාව කොහොමද එකපාරටම අතුරුදහන් වුණේ කියලා. ඒකෙන් දෙවනි කොටසට ඉංගියක් දෙනවා. අද මූවි එක ගැනත් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ෆිල්ම් එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරන්න. ඒ වගේම දිගටම අලුත්ම මූවීස් බලන්න channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all press කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට සමුගන්නවා. නැවතත් හමුවෙමු අලුත්ම මූවි එකක කතාවකින්. ස්තුතියි.